Good morning. කොහොමද ඔයාලට? අද weekday එකක්. ඒ කියන්නේ අද office day එකක්. ඉතින් උදේ නැගිට්ටාම මට හිතුණා mini vlog එකක් ගේන්න ඕනේ කියලා. ඔන්න ළමයි මගෙන් චූටි tag එකක් මගේ vlogs බලන අයට. normally ඉතින් weekdays වල මට තියෙන හරිම usual routine එකක්. නැගිටිනවා, මූණ හොදනවා, සාරි අඳ ගන්නවා, පහන තියනවා, කනවා. අද මගේ ජැකට් එක රෝස පාට නිසා අපි රෝස පාට තෝඩුවක් දාමු. මං ආසම කරන ඉයරිංස් ජාතියක් තමයි මේක. මං හිතන්නේ ගර්ල්ස්ලා ගොඩාක් අය මේ ජාති ඉයරිංස් වලට ආසයි. මා ගාව නම් තාම චූටි කලෙක්ෂන් එකක් තියෙන්නේ. බලන්න ළමයි ලස්සනයිද කියලා. කවුද The Secret book එක කියවලා තියෙන්නේ? මේක කාගාවත් තියෙන්නේ? මේක විතරක් නෙමෙයි රොන්ඩා බර්නිගේ The Magic book එකත් මගාව තියෙනවා. හැබැයි ඒකේ නම් තියෙන්නේ soft copy එකක්. මේ පාර අවුරුද්දට මං ජැකට්ස් කීපයක් මහගත්තා. ඉතින් ඒ හැම ජැකට් එකකටම මම මාර ආසයි. මේකෙත් ස්ලීව්ස් වලට මං හරිම ආසයි. ලස්සනට මහලා තියෙනවා. කතාවෙන් කතාව ඔන්න දැන් ඔෆිස් එකටත් ආවා. වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා තනි පැසේදී තනිව හුරගෑ රෑගණන් බල ඔෆිස් එකට ගියාට පස්සේ මම ලොකුවට vlog කරන්නේ නැහැ. ස්පෙෂලි මට ඔෆිස් එකට ගියාට පස්සේ vlog එක කරනවාද කියලාත් මතක නැති වෙනවා. So finally I am home. ගෙදර ආපු ගමන් අම්මා මට රසම රස නිලි ඩ්‍රින්ක් එකක් දුන්නා. මේක හදද්දී අම්මා චුට්ටක්වත් සීනි දාන්නේ නැහැ. මම නෙල්ලි ගෙඩිය පිටින් කන්න ආසෙ නැහැ. මොකද එතකොට මට තිත්තයි. හැබැයි මෙහෙම බ්ලෙන්ඩ් කරලා බොද්දි චුට්ටක්වත් තිත්ත නැහැ. හරිම රසයි. මොනවද හදන්නේ කියලා නේද බලන්නේ. මේ නම් ඉතින් හෙට උදේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදනවා overnight oats. මම overnight oats හදද්දි එක එක විදිහට හදනවා. යෝගට් දාලා හදනවා, කර්ඩ් දාලා හදනවා. හැබැයි පීනට් බටර් එක නම් මම අනිවාර්යයෙන්ම දානවා. කර්ඩ් හරි යෝගට් හරි අරගෙන ඒක චුට්ටක් දිය කරලා ඒකට මී පැණි දාලා පීනට් බටර් ටිකක් දාලා ඒක චුට්ටක් රස වැඩි කරගන්නවා. ඊට පස්සේ මං ඕට්ස් නම් ගන්නේ මෙන්න මේ කප් එකෙන් එකක් හරි ඒකට චුට්ටක් වැඩිපුර හරි. තනි පැසේදී තනිව හුරගෑ රෑගණන් බලලා අපේක්ෂාවක පෑයුතරුවී පෑපැලුම් හින්දා තනියතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් ඊට පස්සේ ඒකට දානවා chia seeds හැන්දක් හරි හැන්දක්ම නම් වැටෙන්නේ නැහැ. චුට්ටක් අඩුවෙන් වගේ දානවා. chia seeds දැම්මම තමා ඒක ගානට පුඩින් එකක් වගේ සෙට් වෙන්නේ. ඔයා overnight oats හදනවා නම් අනිවාර්යයෙන්ම chia seeds add කරන්න. ස්පෙෂලි ඒක මාරම healthy. හැබැයි ගොඩාක් දාන්නත් එපා. ඒ ටික ඔක්කොම දාලා මං කෙලින්ම මේක ෆ්‍රිජ් එකේ තමා තියන්නේ. ඊට පස්සේ හෙට උදේට මම මෙන්න මෙව්ව ඇඩ් කරනවා. මේක නම් ඔයාලා ගොඩක් අය දැකලත් ඇති ස්ට්‍රෝබෙරි ෆ්ලේක්ස්. මේක හැබැයි මං ආයේ ගන්නෙ නැහැ. මොකද මට ආටිෆිෂල් ගතිය වැඩි කියලා හිතෙනවා. හැබැයි මාරම රසයි ඉතින්. සුගර් ලෙවල් එක චුට්ටක් වැඩියි ඒකේ. මං ඒක නිසා ආයෙම ගන්නෙ නැහැ. මේ තියෙන්නේ ග්‍රනෝලා. මේකිනුත් චුට්ටක් මං ඇඩ් කරලා තමයි උදේට ඕවර්නයිට් ඕට්ස් ටික කන්නේ. ඕක හදලා ඉවරනාට පස්සේ මට මගේ ඔන්ලයින් ක්ලාස් එකේ චූටි වැඩ වගයක් තිබ්බා. ඉතින් ඒක නිසා රෑ වෙලා මං ඒක කරලා තමයි මගේ දවස එන්ඩ් කළේ. එහෙනම් මම vlog එක මෙතනින් නවත්තනවා. vlog එක ඉවර වෙනකන් බැලුවට ඔයාලා හැමෝටම thank you so much. Let's meet with the next video. Until then, bye bye.